ඒක අපි විහිළු කතාවලට hina වෙන්න තමයි යන්නේ. ඔයා බේබි ලින්කන් එක YouTube කර කර ඉඳලා වැඩක් නැහැ. අපිත් ඉතින් මේ ආදරයට තමන් කියන්නේ ආදරයට තමන් ආදරයට තමයි. මං උසත් පැන්නා මං දුරත් පැන්නා මං ශිෂ්‍ය බටයකෙත් හිටියා මං බාල දක්ෂයෙකුත් වෙලා හිටියා ඔය ඔක්කොම ටිකත් කළා මං ලංකාවේ එකත් වුණා channel එකේ ෆොටෝ එක ගැලපෙන්න හැල්ල වැදගත් මිනිස්සෙක්ට මිනිහෙකුට please remove it කියලා තියෙනවා. ඒ කියන්නේ අපි එච්චර වැදගත් නෑනේ මං and baby 180k හම්බෙන්න පුළුවන් but baby ලින්කන් අතාරින්න බෑ. හරිද? හයි හැමෝටම ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ තවත් Q&A එකටද? ආද අපි කරන්නේ ටිකක් විශේෂ වැඩක් නේද? විශේෂ Q&A එකක්. අපි ඔක්කොම මිත් බස්ට් කරන්නේ නේ මිත් බස්ට්. මිත් බස්ට් නැත්නම් මොනවාද විහිළු කමෙන්ට් වලට hina වෙන්න වගේ වැඩක්. ඕනික විනෝදාත්මක අපේ වීඩියෝස් වලට දාලා තිබිච්ච විනෝදාත්මක කමෙන්ට් වල පොඩි උපහාසයක් නේ අපහාසයක් නේ පොඩි උපහාසාත්මක විනෝදාත්මක රිප්ලයි එකක් දෙන්න තමයි යන්නේ. ඒකේ කමෙන්ට් වල අහලා තිබුණා සහ කමෙන්ට් කරලා තිබුණේ ඒවා ඇත්තටම විනෝදාත්මකයි. ඉතින් ඒවා අපි ඒවට විනෝදාත්මක විදිහට උත්තරයක් දෙන්න තමයි අද try කරන්නේ. විශේෂයෙන් තෝරාගත් කමෙන්ට් කීපයකට. ඔව් ඉතින් හැම එකටම hina වෙන්න බෑනේ. ඒ වැදගත් ගොඩක් වැලිඩ් ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා. එහෙම ඉන්වැලිඩ් අදහස් කීපයකුත් තිබුණා. ඉතින් ඉන්වැලිඩ් අදහස් අතාරින්න බැරි හින්දා අපි හිතුවා පොඩ්ඩක් වෙනස් විදිහට වැඩක් ඒකට කරන්න කියලා නේ. නැත්නම් හැමදාම ඉතින් ඔයාට මේ මොනවාද නිකන් උත්තර දිදී ඉඳලමත් හරියන්නේ නැහැනේ ලයික් නේද නිකන් කමෙන්ට් එකෙන් නැතු ඊට වඩා අපි කතා කරන එක හොඳයි. අන්ට මේක සීරියස් වෙන්නත් බෑ නේද? මේ පොඩි වෙනස් විදිහේ channel එකක් නේ. අපි සීරියස් මිනිස්සු නෙවෙයි. ඒකින් අපි හිතුවා මේ වැඩේ අද සීරියස් සැනින් පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා වෙනස් විදිහකට කරලා බලන්න. ඒක අපි විහිළු කතාවලට hina වෙන්න තමයි යන්නේ. hina යන්න තියෙද්දි දන්නේ බලමු. දන්න. හොඳයි අපිට hina යනවා. හරි anyway. හරි කොහොම හරි maybe ඉතින් යාලා අපිට ආදරයට කියනවත් එන්න පුළුවන් අපිත් ඉතින් මේ ආදරයට තමයි කියන්නේ ආදරයට තමයි ආදරයට තමයි. හරි හරි අපිට කමෙන්ට් එකක් තියෙනවා මේ undergraduate වලට full scholarship අරගෙන USA වල තියෙන top ranking universities වලට. මම දන්නවද top ranking universities? MIT, Harvard, Yale. හරිද? ආපු මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. හරිද? For your knowledge. හරි. අපිට දැනගෙන තමයි කියලා තියෙන්නේ. Yes, we understand. ඔබේ දැනුම පොතට එකතු කරගන්න තමයි දීලා තියෙන්නේ. හරි. මේවා ඔක්කොම Ivy League schools. බැරි නෑ පුළුවන්. ඕන කෙනෙක්ට විල් පව එක තියෙනවා නම් යන්න පුළුවන් කියලා මම නම් කියන්නේ නෑ. මොකද ඉතින් Ivy League යන්න ඉතින් පට්ට මීටරයක් වෙන්න ඕනේ නේද? ඉතින් නිකන් මිනිස්සුන්ට Ivy League යන්න බැහැනේ. මේක තව ඇත්ත වෙන්න පුළුවන්. එහෙම යන අය ඉන්න පුළුවන්. අපි අපේ channel එකෙන් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට A level O level A level පාසලා කැම්පස් යන සාමාන්‍ය ළමයෙක්ට කොහොමද USA එන්න පුළුවන් පාත් එක මොකක්ද කියලා. මොකද ඒක තමයි අපි කරලා තියෙන විදිහ. ඉතින් අපි දන්නේ අපි කරපු විදිහ කියන්න. ඉතින් මේ විදිහ නිකන් එක්කෙනෙක්ට හෝ ලංකාවෙන්ම 10 දෙනෙක්ට වගේ පුළුවන් දෙයක් ගැන channel එකකින් ප්‍රොමෝට් කරලා කිසිම තේරුමක් නැති හින්දා තමයි අපි ඒ වගේ දේවල් කියන්නේ නැත්තේ. ඒක හරියට නිකන් අර ශිෂ්‍යත්වෙන් අර පාස් වුණාට පස්සේ මේ දාන්නේ අර ටීවී එකේ පෙන්නනවානේ අන්න මේම ඔන්න ඇවිල්ලා ළමයෙක් කියනවා මේ මම මේ කිසිම පන්තියකට සහභාගී වුණේ නෑ රටේ ලෝකේ තියෙන ඔක්කොම එක්ස්ට්‍රා කරිකියුලම් ඇක්ටිවිටි කළා මං උසත් පැන්නා මං දුරත් පැන්නා මං ශිෂ්‍ය බටයකෙත් හිටියා මං බාල දක්ෂයෙකුත් වෙලා හිටියා ඔය ඔක්කොම ටිකත් කළා මං ලංකාවේ එකත් වුණා කියලා දැන් ඕව අහන ගෙදරින් අම්මලා ඊට පස්සේ ළමයින් අහනවා යකෝ ඔබලාට තමයි මෙතන පොල් ගහකට නග්ග ගන්න ඒ වගේ වැඩක් කරගන්නවත් බෑ ගෙදර අතුපතු ගන්නවත් බෑ එක්ස්ට්‍රා කරිකියුලම් බෑ මුකුත් බෑ කියලා අර ළමයින්ට බයිනවා ඉතින් අර වගේ අර එක්සෙප්ෂනල් කේස් එක බේස් කරගෙන ළමයාට බයිනේ කොහොමද සාධාරණ නැහැනේ. ඒ වගේම තමයි අර වගේ එක්සෙප්ෂනල් කවුරු හරි කීප දෙනෙක් කරපු දෙයක් දිහා බලලා අපිට කියන්න බෑ හැමෝටම මෙහෙම මේ එන්න පුළුවන් අන්ඩර්ග්‍රැජුවේට් වලට කියලා යුනිවර්සිටි එකේ. මොකද එහෙම කිව්වොත් ඒක විහිළුවක්. මේ එක්සෙප්ෂනල් කේස් ටිකක් ඇති ලංකාවේ අපි එහෙම ඒවා දන්නේ නැහැ. එහෙම ඒවා ගොඩක් දන්න කෙනෙක් තමයි මේකට කමෙන්ට් කරලා තියෙන්නේ. යාගේ යාළුවෝ ගොඩාක් එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් අනේ මන්ද ඒක එහෙම වෙන්න තියෙන probability එක ගොඩක් අඩුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ ජෙනරලි නම් අන්ඩර්ග්‍රැඩ් එකකට එහෙම එන්න තියෙන chance එක ගොඩක් අඩුයි. හැබැයි ඉතින් අර කියලා තියෙන පුද්ගලයෙක්ව අඳුර ගන්න ඔයාලා පුළුවන් නම් කොහොම හරි විදියකින් මොකද එයාගේ යාළුවෝ ගොඩක් එහෙම ඇවිල්ලා තියෙනවා කියන්නේ විශාල චරිතයක්. ඊට ඒකට කමෙන්ට් එකක් කෙනෙක් තව එක්කෙනෙක් ඒකට
කියලා තියෙනවා ඇත්තලුයා කියන එක. ඔව් ඇත්ත වෙන්න පුළුවන්. හරිද? මම දන්න අය ඉන්නවලු ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් මෙඩල්ස්. හරිද? වගේ නිකන්ද කිනම්ද? වගේ තීනම්. තියෙනවා නම් කියනක වෙන්න ඇති. ඔව්. හොඳ GRE ස්කෝ තීනම් තියෙනවා නම් GRE ස්කෝ. ඉතින් GRE කොහොමද ලියන්න ඕනේ මෙහෙන්න. එහෙම යන අයගේ යන්නෙත් ගොඩක්ම හොඳ ඒවට. ළඟදී YouTube එකෙත් වීඩියෝ කීපයක්ම දැක්කලු එහෙම ගියපු අය. ප්‍රින්ස්ටන් ගියා එහෙම. ඉම්පොසිබල් දෙයක් නෙමෙයි. ඔය අපි කවදාවත් අපේ channel එකකින් කියලා නැහැ ඒක ඉම්පොසිබල් කියලා. අපි කියලා තියෙන්නේ හැමෝටම කරන්න පුළුවන් ජෙනරල් විදිහක් ගැන. අනික ඉතින් ඔලිම්පියාඩ් මෙඩල් ගන්න ඉතින් හැමෝටම බෑනේ නේද? මාරමීටරක් වෙන්නේ අපි නම් දන්න ඔලිම්පියාඩ් මෙඩල් ගත්ත කවුරුවත් නෑ. මොකක් හරි අවාසනාවකට අපේ යාළුවෝ කවුරුවත් එහෙම ඔලිම්පියාඩ් මෙඩල් අරගෙන නැහැ. මම දන්න අය නම් කවුරුත් නැහැ. ඔලිම්පියාඩ් මෙඩල් ගත්ත අය නම් නැහැ. බ්‍රයිට් කේස් අපි අඳුරන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් එහෙම කවුරුත් ඇත්තටම අපි දන්නේ නැහැ ඔලිම්පියාඩ් යන අය. මොකද ලංකාවේ මම හිතන්නේ අපි තුන් අවුරුද්දකට 10 දෙනෙක් ඔලිම්පියාඩ් වලින් ප්ලේසස් ගත්තා කියලා 10 දෙනෙක්. ඒතකොට ලංකාවෙන්ම 10යිනේ අවුරුද්දකට එහෙම ක්‍රියේට් වෙන්නේ මැක්සිමම්. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ වගේ 10 දෙනෙකුට අනිවාර්යෙන් ලෝක නාසයකටත් කෙලින්ම යන්න ඔපචුනිටි එකක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කියලා අපිට කියන්න බෑනේ channel එකේ ඔයාලා ඔක්කොටම ඇප්ලයි කරාම නාසයකට යන්න පුළුවන් කියලා. එහෙම බහුතරයකට කරන්න පුළුවන් දෙයක් විතරයි අපි channel එකෙන් කියන්නේ. ඉතින් ඒකින්ද ඒක ජෙනරල් නොලෙජ් එකක් වෙන්නේ නැහැ කවදාවත්. අර වගේ එක්සෙප්ෂනල් කීප දෙනෙක් කරන වැඩක්. ඒක එහෙම පොසිබල් රූට් එකක්, ඒක පොසිබල් පාත් එකක් නෙවෙයි US එන්න. පොසිබල් පාත් එක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ අන්ඩර්ග්‍රැඩ් එකක් කම්ප්ලීට් කරලා මෙහාට එන එක. ඉතින් ඒක තමයි අපි වීඩියෝ එකේ කියලා තියෙන්නේ. ඉතින් අර ඔලිම්පියාඩ් ගිය අයට එතකොට අතිදක්ෂ සියලු දෙනාටම අපගේ උණුසුම් සුබ පැතුම්. ඒ වුණාට ඉතින් එයාලා වගේ වෙන්න හිතාගෙන ඔයාලා එහෙම try කරන්න එපා. ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි වැඩක්. අපිටත් ඔලිම්පියාඩ් යන්නවත් එහෙම කෙලින්ම අන්ඩර්ග්‍රැඩ් වලින් එන්නවත් එහෙම ඒ තරම් ස්කිල් එකක් අපිට නැහැනේ. ඉතින් අපි හිතනවා අපේ channel එක බලන බහුතරයත් සාමාන්‍ය ජනතාව වෙන්නේ නැති මේක බලන්නේ. ඉතින් ඒ සාමාන්‍ය ජනතාවට තමයි අපි කතා කරන්නේ. අර මොකද අර එක්සෙප්ෂනල් කේස් ටික කොහොමත් ජීවිතේ අනිවාර්යෙන් කොට දා ගන්න ඕනේ. යාලා අනිවාර්යෙන් මොකක් හරි හොඳ තැනකට අනිවාර්යෙන්ම යනවා. ඉතින් යාලට YouTube channel එකක් through උපදෙස් දෙන්න හරි help කරන්න හරි අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි අපි හිතන්නේ. ඒකින් තමයි අපි ඒ කතාවේ විදිහට කිව්වේ. Okay. Done with the undergraduates. ඊට පස්සේ ඉතින් අර මන්ද නිකන් මේවන මොනවද කියලා මේ channel එකේ ෆොටෝ එක ගැලපෙන්න හැල්ල වැදගත් මිනිස්සෙක්ට මිනිහෙකුට please remove it කියලා තියෙනවා. ඒ කියන්නේ අපි එච්චර වැදගත් නෑ නේ. අනේ වන්ද මොනා කියන්නද කියලා. ඒක ඉතින් අපිට කැමති ෆොටෝ එක තමයි නේද ඉතින් අපි දාන්නේ. අනිත් එක අපි එහෙම හිතන එකක් නෙවෙයි නේද? ඒ කියන්නේ අපිට PhD එකක් තියෙනවා හරි මොකක් හරි කියලා අපි ඒකට අදාළ ස්ටේටස් එකක් මේන්ටේන් කරනවා කියන එක එහෙම කරන්න ඕනේ නෑ කියන එක තමයි අපි ඇමරිකන් කල්චර් එකකින් ඉගෙන ගත්ත දේ. මොකද අපි ලංකාවේ බලුවොත් එහෙම ලංකාවේ තමයි PhD එකක් තියෙනවා කියලා PhD එකක් තියෙන මිනිහා වෙනම ඕලුවකින් වෙනම මාර ලෙවල් එකකින් ඉන්නේ. සාමාන්‍ය මිනිහෙක් කතා කරන්නේ නැහැ, සාමාන්‍ය විදියට හැසිරෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා අපි නම් හිතන්නේ. කියන්නේ ඔයාට කොයි තරම් ඇකඩමික් ක්වොලිෆිකේෂන් තිබුණත් ඔයා කරියර් පාත් එකේ ඔයා ලෝකේ Fortune 500 කම්පැනි එකක වැඩ කරන හොඳම টপ රෑන්කින් CEO කෙනෙක් හරි ඒ වගේ මිනිස්සෙක් වුණත් නැත්නම් හොඳ පොසිෂන් එකේ හිටියත් ඔයා පාරට වැටසට පස්සේ ඒක මම හිතන්නේ කාටවත් අදාළ වෙනවා කියලා. අපි සෝෂල් මීඩියා වල ඉන්න විදිහ එහෙම අදාළ වෙන්නේ නැහැ මේ දේවල් වලට. ඉතින් ඒ දේවල් වලින් අපි මිනිස්සුන්ව මනින්නෙත් නැහැ ගොඩක් වෙලාවට. අපි ලංකාවේ තමයි දකින්නේ අපි හිතමු අපි ටැටූ එකක් ගහගෙන ඉන්න එකෙන් හරි ඒ වගේ දේවල් වලින් මිනිස්සුමයි. දැන් අපිට PhD තිබුණා කියලා අපි පාරට බැස්සහම අපි ටැටූ එකක් ගහගෙන ඉන්නෙන් කවුරු අපිව මනිනවා නම් ඒක ඇත්තටම මේ පුද්ගලයාගේ මැනීමෙන් අපිට වැඩක් නැහැ. කියන අපි හිතන්නේ එහෙම මයින්නවා නම් එහෙම තේරුමක් නෑ. මිනිස්සෙක් කතා කරලා බලලා ඔයා මොනවද කරන්නේ, ඔයා මොනවද දන්නේ කියන එක මේ මිනිහත් එක්ක කතා කරලා බලලා තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සොසයිටි එකේ ඕන තරම් මිනිස්සු දකිනවා අපි හරිම ඩවුන් ටු අර්ත් විදිහට ඉඳලා අපි මේ මිනිස්සුන්ට කතා කරලා බලුවහම තමයි අපි දන්නේ යාලා හරි එන බිග් ෂොට් කියලා. ඒ කියන්නේ මිනිස්සු මේ රටෙත් හොඳ තැන්වල ලොකු තැන්වල ඉන්න මිනිස්සු කියලා. හැබැයි හරිම සාමාන්‍ය විදිහට ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු තැනකට ගියාම නටනවද, සින්දු කියනවද, නැත්නම් විහිළු කතා කියනවද, එහෙම ඒ කිසිම දෙයකදී මේ මිනිස්සුන්ගේ එහෙම මේ මිනිස්සුන්ගේ தত্ত্বය මිනිස්සු පෙන්වන්න try කරන්නේ නැහැ මේ දේවල් වලින්. මේ මිනිස්සුන්ට කතා කරලා අපි පර්සනලි දෙයක් අහුවොත් විතරයි එයා කියනවා මම මේක තමයි රස්සාවට කරන්නේ, නැත්නම් මේක තමයි මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක. ඒ දේවල් අපි අහුවොත් විතරයි දැනගන්න පුළුවන්. ඒවා අපි ආභරණ විදිහට පාවිච්චි කරන්න හොඳ නෑ කියන එක තමයි අපි channel එක through අපේ profile through හැම වෙලාවෙම අපි හිතන්නේ ඒවා ක්වොලිෆිකේෂන් විතරයි. මොකද ඒවා අපි බෙල්ල එල්ලගෙන යන්න ඕන දේවල් නෙවෙයි. කඩුව කියන්නේ අපි ඉංග්‍රීසි වලට කඩුව කියලා කියන්නේ. මොකද ඒක කඩුව බෙල්ල එල්ලන් යනවා කියලා කියන්නේ ඒක මෝඩ වැඩක්.
කඩුව තියෙන අවශ්‍ය වෙලාවට එළියට අරගෙන පාවිච්චි කරලා ආයේ ඇතුළට දාගන්න. ඉතින් අපේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් අපේ ජොබ් වල තියෙන ස්ටේටස් ඒ හැම දෙයක්ම ඉතින් කඩුව ඒවා බෙල් එල්ලන් යන්න හොඳ නැහැ. අවශ්‍ය වෙලාවට එළියට අරන් ඊට පස්සේ ඒක ඇතුළට දාගන්න ඕනේ. මන්න හිතන මේක මට කියලා දෙන ආදරයට කියලා තියෙන කියලා හිතෙන්නේ. හරිද? එහෙම කමෙන්ට් ආදර කියලා. මොකද එයා මේ කියලා තියෙනවා අක්කේ. මටනේ කියන්නේ මට. හරිද? aim for a good university. East Coast or West Coast. Maybe මෙයා US ඉන්න කෙනෙක් වෙන්න ඇති ගොඩක් කලාවට. දන්න හින්දා. Okay, you will get an assistant position කියලා දෙයක් තියෙනවා with 130k කියලා තියෙනවා. Okay. That's a plus private health insurance 45k. හරි. That's a total package 180 easily. හරි දැන් මේ කියන්නේ 180k easily හම්බ වෙනවා කියලා. මෙයා බේබි ලින්කන්. ඔයා බේබි ලින්කන් එක YouTube කර ඉඳලා වැඩක් නැහැ. ඔයා බේබි ලින්කන් එක YouTube කර ඉඳලා වැඩක් නැහැ. Focus on research. හරිද? Focus on research. Anyways, මම papers 5ක් publish කරලා තියෙනවා. හරිද? I've done a lot of research. ගොඩක් දේවල් කියන්නේ මම ආසයි research කරන්න. මම දැන් ඉන්න university එකෙත් I'm starting. But it's not life. ඒක නෙමෙයි ජීවිතේ. ඉතින් I like to be with baby Lincoln. නවයි මොකටද baby Lincoln එක වීඩියෝ කරන්න මොකක්ද හේතුව? ඇයි අතරම baby Lincoln එක වීඩියෝ කරන්න මොකක්ද වාගේ baby Lincoln මම නමවත් කියන baby Lincoln. ඇයි අපි මේක කරන්නේ? අන්න ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි ඉස්සරහා වීඩියෝ එක අපි කරන්න හිතාගෙන ඉන්නවා අපිට මේ YouTube channel එක කොච්චර හම්බෙනවද යන්නේ හම්බෙන සල්ලි වලට අපි මොකද්ද කරන්නේ කියලා. අපි ඇත්තටම YouTube channel එකක් කරන්නේ සල්ලි හොයන්න නෙමෙයි. අපිට සල්ලි හොයනවා නම් ඊට වඩා වෙන ක්‍රම තියෙනවා අපිට මේ ඇමරිකාවේ අපේ කාලය ගත කරන්න පුළුවන්. අපි YouTube channel එකක් කරන එකේ ප්‍රධාන අරමුණු නිකන් දෙකක් තියෙනවා. එකක් පළවෙනිම එක තමයි අපි travel කරන තැන්වල අපිට මෙමරි එකක් විදිහට වීඩියෝ හදාගන්න. මොකද අපි ගොඩක් රෙකෝඩ් කරන්න කැමතියි, අපි වීඩියෝ කරන්න කැමතියි. ඒ වීඩියෝස් ටික තියාගන්න විදිහක් තියෙන්න ඕනේ. වීඩියෝ ටික ෆෝන් එකේ තියනවට වඩා ඒක YouTube එකට අප්ලෝඩ් කරලා වීඩියෝ එකක් විදිහට තියාගන්න එක ලේසි. ඉතින් ඒකින්ද අපි යන තැන්වල මෙමරි එකක් අපිට අවුරුදු තව 10කින් 15කින් 20කින් නෙවෙයි අපි ජීවත් වෙලා ඉන්න අන්තිම කාලේ වෙනකන් ඒක තියාගන්න ලේසි විදිය තමයි YouTube වීඩියෝ එකක් විදිහට ඒක තියාගන්න. ඒකින්ද අපි යන තැන්වල අපිට එච්චර අපි දන්නවා views හම්බෙන්නේ නැහැ. ඒවට ලොකුවට ඒ උනට අපේ විනෝදයට අපි ඒ වීඩියෝස් දානවා. දෙවනි ඉන්ටෙන්ෂන් එක තමයි මොකද අපි දෙන්නම ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එකකින් ඉගෙනගෙන ෆ්‍රී එඩියුකේෂන් වලින් ඉගෙනගෙන US ආවේ. ඉතින් ඒ කියන්නේ ලංකාවේ හැම මිනිස්සෙක්ම අපි දෙන්නගේ එඩියුකේෂන් වලට කන්ට්‍රිබියුට් කරලා තියෙනවා. ලංකාවේ ත්‍රිවිල් එලවන මිනිස්සයා වේවා, මුට්ට කර ගහන මිනිස්සයා වේවා, පිටකොටුවේ තේවි කුරන මිනිස්සයා වේවා හැමෝම රුපියලකින් හරි අපේ එඩියුකේෂන් වලට දායක වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට US වල ඉඳලා කරන්න පුළුවන් එකම දේ තමයි මේ මුට්ට කර ගහන මිනිස්සයාට, තේවි කුරන මිනිස්සයාට, අර ත්‍රිවිල් එක එලවන අංකල්ට එයාලගේ ළමයිට හොඳ අනාගතයක් හදන්න. එයාලට පුළුවන් නම් අපිට මොනවා හරි නොලෙජ් එකක් දෙන්න. ඒ ළමයි කවදා හරි ඒ ලංකාවේ ෆ්‍රී එඩියුකේෂන් වලින් ඉගෙනගෙන ස්කෝලර්ෂිප් එකක් අරගෙන US එනවා දකින්න අපි කැමතියි. ඉතින් ඒක තමයි අපිට එයාලට දෙන්න පුළුවන් රිටර්න් එක. අපිට එක එක මිනිස්සුන් සල්ලි බෙදන එක කරන්න බෑනේ. එහෙම කරා කියලා කවදාවත් රටවල් දියුණු වෙන්නේ නැහැ. ඉතින් අපි try කරන්නේ අර අපිට contribute කරපු හැම මිනිස්සෙකුටම මොකක් හරි විදිහකින් එයාලට නැති වුණත් එයාලගේ ළමයිට හොඳ අනාගතයක් හදන්න අපි දන්න දේ අපි දැකපු දේ ලෝකෙ දිහා ඒක free of charge දෙන්න. අපි මේ කාලේ විදිහට ඔයාලට දෙන්නේ ඒක. ඉතින් අපි ඒකෙන් සතුටු වෙනවා. අපිට සමහර වෙලාවට කට්ටිය කතා කරනවා, එයාලා කියනවා මෙහෙම ඔයාලගේ වීඩියෝස් බලලා අපි US ආවා එක එක දේවල්. ඉතින් ඒ දේකින් අපි ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒ සතුට ලබන එක තමයි අපේ YouTube channel එක කිරීමේ දෙවැනි අරමුණ මූලික අරමුණ. ඉතින් අත සල්ලි වණ්ඩ කරන වැඩක් නෙවෙයි මේක. Yeah, and baby 180k හම්බෙන්න පුළුවන්, but baby Lincoln ව අතාරින්න බෑ. හරිද? Anyways, yeah.